iPhone Sri Lanka අපි ඉන්නේ UAE රුපියලක්වත් දෙන්න නැතුව ජොබ් මනි කියලා සතයක්වත් වියදම් කරන්න නැතුව ඒ සල්ලි අපතේ යවා ගන්න නැතුව UAE ඇවිල්ලා කෙයා ගිවර් කෙනෙක් විදියට මේට් කෙනෙක් විදියට ලස්සන රස්සාවක් කරන්න ඕන නම් මේ වීඩියෝ එක සේව් කරගන්න මේ වීඩියෝ එක ගැන අපි ඇවිල්ලා ඉන්නේ house keeping pro එකට ඔයා නැනි කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා කෙයා ගිවර් කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා නර්ස් කෙනෙක් වෙන්න පුළුවන් මේ කවුරු කින්ද මන්ද කොහෙන් ආවත් UAE වලට ඔයාට මෙතනට ආවොත් ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් සල්ලි ටිකක් හම්බ කරන්න පුළුවන් අතේ තියෙන සල්ලි ටික ඉතුරු කරගෙන පිළිවෙලට වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ ක්වොලිටි රස්සාවක් කරන්න තියෙන්නේ මොකද්ද මෙතන හවුස් කීපින් කෝ අපි යනවා ඇතුළට විවිධ රටවල් වලින් කට්ටිය මෙතනට එනවා විවිධ රටවල් වල කට්ටිය මෙතනට ඇවිල්ලා තමන්ගේ රැකියාව ලබා ගන්නවා ඒ කට්ටිය ඇවිල්ලා මේගොල්ලොත් එක්ක කතා කරනවා තමන්ට අවශ්‍ය තැනට මේගොල්ලෝ ඒගොල්ලන්ව යොදවනවා එතනලොත් එහාට ගිහිල්ලා වාට නිවාඩු ඕන නම් ඒ නිවාඩුත් ලබා ගන්න පුළුවන් you have a free day once a week and then you have annual 30-day leave and also you have the creativity වාට contract ඉවර වෙද්දී අතර සල්ලි හම්බ වෙනවා ඔයා මේ contract එකත් එක්ක එකතු වෙලා වැඩ කරාට එන්න හම්බෙන්න hi Aisha what is happening here It's about domestic worker visa, and if you want to get a meal, it's just one stop shop. So people who come here there are Sri Lankans there are many people from all over the world All over the what about the Sri Lankans do they work hard Yes, they are really good from Sri Lanka. They are the best candidates we have තව ever කෙනෙක් found. ඉන්නවා ලංකාවේ අක්ක කෙනෙක් අයිබෝන් කොච්චර කාලයක් මහන්සි වුණාද මේ තැනට එන්න අවුරුදු 5ක් මහන්සි වුණා අවසානයේ වට ලැබුණා ෆ්‍රාන්ස් ගෙදරක වැඩ කරන්න යන්නේ ෆ්‍රාන්ස් කට්ටියක් එක්ක වැඩ කරන්න යන්නේ දැන් මැඩම් වීසා ගහලා තියෙන්නේ ඒක ඔයාලට මෙහි කම්පැනි එක සියලුම දේවල් ටික ලැබෙනවා ආරක්ෂාව ලැබෙනවා වගකීම ගන්න සතුටින් ඉන්නේ ඔයාලට මග පෙන්වනවද මෙතනින් අනිවාර්යෙන් ඇත්තටම හොඳ තැනක් මට දුන්නා හොඳ කියන්නේ ෆැමිලි එකක් යුරෝප් ෆැමිලි එකක් ඉංග්ලිෂ් අවශ්‍යද අනිවාර්යෙන්ම අපි දන්නේ නැත්නම් අපිට ඉගෙන ගන්න පුළුවන් ඉගෙනගෙන මමත් ඒ වගේ අද මේ රටේ හින්දියක් විදියට මම වැඩ කරනවා හැමෝම කරේ මිනිස්සුන්ට පෙන්නන දේ නොදී වෙන දෙයක් දෙන එක අවසානයේ මිනිස්සු මෙතනට ආවට පස්සේ ලංකාවට යන්න දින ගිනවා මොකද මෙතන එයාලට හරි මග පෙන්වීමක් නැහැ එයාලා අසරණ වෙනවා හැබැයි මෙතන කිසිම සතයක් ලංකාවෙන් දෙන්න ඕනේ නැහැ රුපියලක් දෙන්න ඕනේ නැහැ ඔයාගේ දක්ෂතාවය තියෙනවා නම් එන්න රස්සාව ගන්න හෙටිදා වැඩ පටන් ගන්න house keeping co guys ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කීයක් හම්බ කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මෙතනට ඇවිල්ලා පොඩි පඩියක්ද ලැබෙන්නේ කියලා නෑ ඔයාට හම්බ වෙනවා ලොකු පඩියක් guys you will get a big amount of salary when you are doing your job properly දැන් ඔයා UAE නෙමෙයි නම් ඉන්නේ ඔයා ලංකාවේ නම් ඉන්නේ මේ වීඩියෝ එක බලන ගමන් විදේශී recruitment private limited එක තියෙනවා ඒකට යන්න ඒක තමයි ලංකාවේ තියෙන එකම ආයතනය මෙහෙට එවන්න එතනට යන්න එතනට කියලා සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් මෙතනට එන්න UAE වල equity metro station එකට එන්න එහා පැත්තට පැනපු ගමන් මේ location එක තියෙනවා හොයාගන්න ලේසි ඔයාට ඇවිල්ලාම කතා කරන්න පුළුවන් නැත්නම් ෆෝන් එකේ කතා කරන්න පුළුවන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියෙන් වගකීමෙන් ලංකාවේ විදේශී තියෙනවා එහෙම නැත්නම් මෙහි housekeeping කෝ තියෙනවා ඔයාලා නැනි කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට caregiver කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් chef කෙනෙක් වෙන්න පුළුවන් cook කෙනෙක් වෙන්න පුළුවන් එතන එහාට ගිහලා driver කෙනෙක් වුණත් වෙන්න පුළුවන් female drivers ලා මෙහෙට ඕනේ මේ ඔක්කොම expert families ඒ කියන්නේ වැඩෝ ඉගෙනගෙන ඉන්න කට්ටිය අධ්‍යාපනයක් තියෙන කට්ටිය සමාජයේ පිළිගැනීමක් තියෙන කට්ටියගේ ගෙවල් වල තමයි ඔයාට වැඩ කරන්න ලැබෙන්නේ එතනින් එහාට ගිහලා ඔයා නැනි කෙනෙක් නම් ඔයාට teach කරන්න පුළුවන් නම් ඉංග්‍රීසි දැනුම තියෙනවා නම් උගන්වන්න තව අමතර හැකියාවක් තියෙනවා ඔයාගේ පඩිය තව දෙගුණ කරගන්න පුළුවන් එතනලුත් එහාට ගිහලා මෙතනට එන ඔයාගේ සැඟවුණු දක්ෂතාව ඔයාට පෙන්වන්න පුළුවන් නම් ඔයාගේ ජොබ් එකේ වටිනාකම තව වැඩි වෙනවා ඔයාගේ පඩිය තව වැඩි වෙනවා ලංකාවෙන් සත්ත 5ක් ගෙවන්න ඕනේ නැහැ කිසිම මුදලක් ගෙවන්න ඕනේ නැහැ මෙහෙට ආවට පස්සේ ජොබ් එක ලැබෙනවාමයි මම බොරු නම් කියන්නේ බලන්න හිස්ටරිය බලන්න ඉතිහාසය මේ කම්පැනියේ එතනොත් එහාට ගිහිල්ලා මේ වෙද්දී ලංකාවේ ගොඩක් දෙනෙක් මෙහෙට ඇවිල්ලා සාර්ථක වෙලක් තියෙනවා දැන් ලංකාවේ ගොඩක් කට්ටිය අතරමං වෙනවා මෙහෙට ඇවිල්ලා එයාට මොකද්ද කියන්නේ අතරමං වෙන්නේ නැතුව එන්න හොඳම තැන තමයි මෙතන දැන් මේ UAE එකේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි හැමෝටම දෙන්න ඕනේ ජොබ් එකක් ගන්න නම් ජොබ් මනි දෙන්න UAE වලට ඇවිල්ලා සල්ලි දෙන්න ඕනේ UAE වලටත් ඇවිල්ලා ජොබ් එක ගන්න සල්ලි දෙන්න ඕනේ you don't have to give money to anyone just come අනිවාර්යයෙන් ඔබටත් පුළුවන් ඇය වගේ වෙන්න ඔබටත් පුළුවන් ජීවිතේ ජය ගන්න company visa same day hire replacement guarantee WPS protection medical insurance එතනින් එහාට ගිහිල්ලා flexible monthly package මේ ඕනේ දෙයක් එකම වහලක් යටි housekeeping කෝ accommodation හම්බ වෙනවා camp බීම හම්බ වෙනවා insurance හම්බ වෙනවා ඔයාට ලංකාවට ගිහින් එන්න ඕන නම් ඒකට ටිකට් එකක් හම්බ වෙනවා හදිස්සියක් වුණොත් නිවාඩුවක් ලැබෙනවා ඔයාව බලා ගන්නවා ආරක්ෂාව තියෙනවා මේ UAE රාජ්‍යයේ ඔයාව බලා ගන්නවා වහල් සේවයට තිත 100% තිත මොනවද ලැබුණේ මොනවද දිනාගත්තේ වසර දෙකෙන් පස්සේ ග්‍රැජුවිටි එක හම්බුණා මට ග්‍රැජුවිටි එක හම්බුණා මේ හැමදේම දිනාගත්තේ හරි පිළිවෙලට UAE ආපු ඉඳා මේ පාරේ ලංකාවේ විදේශියකට යන්න එමන් නැත්නම් UAE වල housekeeping කෝ එකට එන්න වගේ ජීවිතේ ගොඩ යනවාම තමයි